ඔයාලට මතකයි නේද අපේ කුකීගේ පළවෙනි අනුරාධපුරේ ගමන? ම්ම් අපි ඒ ගමනෙන් පස්සේ තව ලොකු දුර ගමනක් ගියා. අපේ ට්‍රිප් එක අපි හිතපු නැති විදිහට අපිට ලොකු දුරක් ගෙවාගෙන යන්න වුණා. ඉතින් මේ ගමනේ විස්තර. අපි ඉතින් අනුරාධපුරයේදී රෑ වුණානේ. ශ්‍රී මහබෝධින් වහන්සේට වැඳලා ඔක්කොම කළ ඉවරදී රෑ වෙච්ච නිසා අපි තීරණය කරා අනුරාධපුරේ නවතින්න. මෙතන නම තමයි කුටුම්බය. අපි ඉතින් අපේ අනුරාධපුරේ නවාතැන්වලට බයි බයි කියලා මෙහෙම පිටත් වෙනවා නුවර දළදා මාලිගාවට යන්න. අනුරාධපුරේ ඉඳන් නුවරට කිලෝමීටර් 136ක් වගේ තියෙනවනේ. අපි ඉතින් මග කොහෙවත් නැවැත්තුවේ නැහැ. අපි ඇත්තටම නැවැත්තුවේ අපේ චූටි කුකීගේ එයාගේ මීල් එක දෙන්නයි අපේ සුපර්මෑන්ට එයාට ලන්ච් එක ගන්න එහෙම නැවැත්තුවා. ඒ අරින්න අපි ස්පෙෂල් කියලා දෙයකට කොහෙවත් යන්න නැවැත්තුවේ නැහැ. මොකද අපිට හිතුණා කෙලින්ම අපි නුවරට යන එක හොඳයි කියලා. මේ අපේ ෆෙරන් අයියට වොෂ්රූම් යන්න අපි මාතලේ පෑන් සන් එක තමයි මං හිතන විදියට මේක. එතන නවත්තලා තියෙන වෙලාවේ අපේ මේ චූටි කුකීට අලුත් සෙල්ලම් බර ටිකක් හම්බෙලා. ඒක ඉතින් දැන් ළඟට එන්න නැති වුණාම එයාට කේන්ති යනවා. නුවරට ගිහිල්ලා නුවර දළදා මාලිගාවට මඩුත් අරගෙන අපි එයාලගේ චෙක් පොයින්ට්ස් උත් පහු කරගෙන දැන් ඉතින් ඇතුළට යනවා. හරි අමාරුයි මුළු දෙපැත්තම වාහනේ නවත්තන තැන ඉඳන් සෙල්ලම් බඩු තියෙන නිසා අපේ ෆෙරන් අයියා කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි. ඒ වුණාට කොහොම හරි කන්ට්‍රෝල් කරගෙන යාවත් එයාට එද්දි අරන් දෙන්නම් කියලා පොරොන්දුව උඩ එයාව හරි අමාරුවෙන් ඒ හැමතැනකින්ම අරගෙන අපි දැන් පන්සල ඇතුළට ආවා. අපි දැන් වැඳලා කරලා අපි මෙතනින් මෙහෙමම අපි යනවා නුවරඑළියට. ලොකු ට්‍රිප් එකක්. අපි හිතුවේ නෑ මෙච්චර දිග ට්‍රිප් එකක් වෙයි කියලා. අපි නුවරඑළියට යනවා මෙහෙමම ගිහිල්ලා යන්නේ නම් පොඩි තැනකට යන්න. මොකද මම මීට කලින් එතන පාස් කරන් ගොඩක් තැන්වලට ගිහින් තියෙනවා. මම එතනට ගිහිල්ලා නැහැ. ඒ ආසාවට තමයි යන්නේ. නුවර දළදා මාලිගාව වැඳ පුදාගෙන අපි දැන් මෙහෙමම යන්න පිටත් වෙනවා නුවරඑළියට. මම කලින් කිව්වා වගේම අපි නුවරඑළියට ගිහිල්ලා මම ආස තැන් දෙකකටම යනවා. එක තැනකට නම් අපිට මේ යන දවසේම යන්න පුළුවන් වෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම ඇතුළට යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපි නුවරඑළියට යද්දි ගොඩක් රැ වෙලා අපිට මං ආස තැනට යන්න හම්බ වෙනවා. අනිත් තැනට යන්න හම්බෙන්නේ ඊළඟ දවසේ තමයි. හොටෙල් එකකුත් අපි බුක් කරා. නුවරදිම අපි බුකින් එක දාගත්තා හොටෙල් එකටත්. එයාලගේ 1 night විතරයි අපි ඉන්නේ. ඒ වුණාට හොට් වෝටර් එතකොට හීටර්ස් ඒවා තියෙන තැනක් වෙන්න ඕනේ. මොකද ගොඩක් සීතලයි. අපේ චූටි කුක්කිට තාම මාස 3යි. යාට බෙයා කරගන්න පුළුවන් වෙන්න ඕනේ වෙදර් එක. එතකොට ෆෙරන්ගෙත් ෆස්ට් ටයිම්. එයා ෆස්ට් ටයිම් නුවරඑළියට යන්නේ. ඉතින් ඒවත් එක්ක අපි යාලට ෆ්‍රෙන්ඩ්ලි වෙන තැනක් තමයි බැලුවේ. ඉතින් අපිට එහෙම තැනක් හම්බ වුණා. ඇත්තට මේ එයාලගේ ස්ටාෆ් එකත් හරිම කියන්නේ අපි කෝල් එකෙන් කතා කරත් පවා ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක ඩීටේල්ස් අපිට ෂෙයා කරා. ඒවා හැමදේම හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කරා. ඉතින් අපි බලමු අපි මුලින්ම නුවරඑළිය කියලා කොහෙද යන්නේ කියලා. මේ තියෙන්නේ මම යන්න ආස එක තැනක් නුවරඑළිය. නුවරඑළිය නෙමෙයි ඕනම තැනක. ටී ස්ටේට් එකකට. කවදාවත් මං ගිහිල්ලා නෑ. හැබැයි මං හිතන්නේ ඇතුළට ගියත් ටී ස්ටේට් එක මං කැමති තැන්වල ඇවිදින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ෆැක්ටරි එකේ ඇතුළේනේ සාමාන්‍යයෙන් පෙන්නන්නේ. මට ඕන තැන්වල ඇවිදින්න මං හිතන්නේ මට දෙන්නේ නැහැ ඇතුළට ගියත්. කමක් නෑ. ඒ නිසා ඒක පැත්තකින් තියලා අපි මෙන්න මෙතනට ගියා. මේ ටී ස්ටේට් එකේ රෙස්ටුරන්ට් එක. මෙතන අපිට යාළුවෙකුත් හම්බ වුණා. ටිකක් කටසැර යාළුවෙක්. ෆෙරන්
එයාට හරි ආස වුණා. එයාට ෆෙරාන් පොඩ්ඩක් බයයි සත්තුන්ට ලං වෙන්න. ඒක නිසා එයා ලං වුණේ නැහැ. අපි නිකන් ඈත ඉඳන් පොඩ්ඩක් බලලා අපි අ, සීතල වැඩි නිසා අපි ඇතුළට ගියා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මේ තමයි බ්ලූ ෆීල්ඩ් ටී ස්ටේට් එකේ රෙස්ටොරන්ට් එක. අපි ඉතින් රෙස්ටොරන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා බලලා ඒකත් ඒවත් ඕඩර් කරලා මං චුට්ටක් ගියා. ඒගොල්ලොන්ගේ ඩිස්ප්ලේ දාලා තියෙන අයිටම්ස් වගේක් මම ඒ ටික බලන්න ගියා. ලස්සනට පැකේජ් කරපු අයිටම් වගේක් තියෙනවා. මං හිතන්නේ ඒව ලංකාවෙන් අපනයනය කරද්දී අපි යවන්න ඕන විදිහක් ඇති ස්ටෑන්ඩඩ් එකක් ඒවට හදපු ඒවා වෙන්නේ නැති. ඒගොල්ලෝ ටුවරිස්ට්ලටයි ලංකාවේ කට්ටියටයි ගන්න. මෙතන ඒගොල්ලෝ ඩිස්ප්ලේ දාලා තියෙනවා. කැමති කෙනෙක්ට ගන්න පුළුවන් ඉතින්. ඇතුලේ ලස්සන සීටින් ඒරියා එකක් තියෙනවා. බෑන්නකො අපේ ෆෙරාන්ට රෙස්ටොරන්ට් එකෙන් හම්බෙලා තියෙන්නේ මොකක්ද කියලා. What is it? Sakdudu. Sakdudu. Oh, show it clear. Sakdudu. Sakdudu. මේ තියෙන්නේ අපි නුවරඑළියේ ඉන්න රෑ නැවතුණ හොටෙල් එක. ඒකේ නම තමයි හොටෙල් ක්වීන්ස්බරි. ඒකේ මේ ලොබි ඒරියා එකේ ලොකු ස්පේස් එකක් තියෙනවා, ජුවලරි ෂොප් එකක් තියෙනවා. මේකට ගොඩක් ෆොරිනර්ස්ලා එනවලු. දැන් අපි ඉන්න දවසෙත් ෆොරිනර්ස්ලා ඉන්නවා. මේ තියෙන්නේ අපේ රූම් එක. මෙතන කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. අපේ චූටි කුකි එතන නිදාගෙන ඉන්නවා. එයාට ටිකක් මහන්සි. මිර එකක් තියෙනවා. එතකොට ටී පොට්ස් හැමදේම තියෙනවා. වොෂ්රූම් එක මාර්ම ක්ලීන්. ඒ දේවල් නම් අතින් හොඳටම හොඳයි. පහෝදා උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එකත් හොටෙල් එකෙන්ම අරගෙන අපි එහෙමම ගියා ග්‍රෙගරි වැව ගාවට. ග්‍රෙගරි වැව ගාවට ගියාට අපි ඇතුළට ගියේ නැහැ. මොකද මම එහෙම ලොකු ආසාවක් නැහැ ග්‍රෙගරි වැව තියෙන පාරේ. කියන්නේ මම ඕන තරම් ගිහිල්ලා තියෙනවා. ඒක නිසාත් දන්නේ මට හිතුණා අනේ මට යන්න බෑ, මට හරි කම්මැලි කියලා. ෆෙරාන්ටත් එහෙම ලොකුවට තාම තේරෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා මට චුට්ටක් මහන්සි. දවස් 3ක් විතරනේ, දැන් එක දිගට දවස් 3ක වගේ දිග ගමනක්නේ. ඒ නිසා මට චුට්ටක් මහන්සි. ඒක නිසා අපි තීරණය කළා අර මං යන්න ආස තැනට යන්න. මේ පාර නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ලංකාවේ ඕනම කෙනෙක් මම හිතන්නේ ගිහිල්ලා තියෙනවා. ලංකාවේ තියෙන අම්බේවල නිව්සීලන්ත ෆාම් එක තියෙන්නේ මේ එකට යන පාර. මෙන්න මේක තමයි මං යන්න ආස තැන. මෙහෙම තැනක් මේ පාරේ තියෙනවා කියලා මම දන්නේ මේ ළඟකදී. මීට කලින් මම දැනන් හිටියේ නැහැ. හැබැයි මම මේක කොළඹදී මෙතනින් ඕන තරම් කාලා තියෙනවා. හස්බන්ඩ්ත් ඇහුවා ඔයා කොළඹදී මේව ඕන තරම් කනවා නේද? ඇයි මේ දැන් තකහණියක් නුවර එළියට මේක කන්න ආවේ කියලා. ඒත් ඉතින් මට ඕන උනේ ඇත්තටම මෙතනට ඇවිල්ලා නුවරඑළියේදී මේක කද්දි කොහොමද දැනෙන්නේ කියලා දැනගන්න. මොකද මම නුවරඑළියේදී ස්ට්‍රෝබෙරිස් කාලා තියෙනවා සමහරක් තැන්වල. ඒව එහෙම රහ නැහැ. ඉතින් මට දැනගන්න ඕනේ මෙතනදීවත් ඒක අර රහට කන්න නුවරඑළියදී අපිට පුළුවන් වෙයිද කියලා දැනගන්න තමයි මට ඕන උනේ. ඇත්තටම රහයි. එයාලගේ මම නෝමලි කොළඹදී ගන්න අයිටම්ස් වලට වැඩිය ඇත්තටම මේකේ ෆ්‍රෙෂ් රහක් දැනෙනවා. ෆෙරාන් උනත් ගත්තේ සුගර් ඇඩ් කරපු ස්ට්‍රෝබෙරි කප් එකක්. ඒක මාර්ම රහයි. ඒක මම කොළඹදී මේ ෆෙරාන්ටත් අරන් දෙනවා. ඒ වුණාට කොළඹ එකේ ඔච්චර රහක් මට දැනෙන්නේ නැහැ. මන් දන්නේ මෙතන ඒක අර ෆීලින් එකත් එක්ක කන්න නිසා එහෙම දැනෙනවද කොහොමද කියන්නේ මට තේරෙන්නේ නැහැ. හැබැයි හරිම රහයි. එයාලගේ මෙතන හොඳ සීටින් ඒරියා එකක් තියෙනවා. එයාලගේ මෙනු එක දාලා තියෙනවා. හැමදේම තියෙනවා. එයාලගේ ෆ්‍රෙෂ් ඒගොල්ලන්ගේ ප්ලාන්ටේෂන්ස් වල අපිට ඒව බලන්නත් පුළුවන්. ඒ හැමදේම අපිට මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඕකේ රස බලන්න තමයි මම තකහණියක් නුවරඑළියා. ඉතින් මේක තමයි අපේ ගමනේ නිමාව. දුර ගමනක් හරිම මහන්සි. අපි ඉතින් මෙහෙමම ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරා බබාලා දෙන්නත් එක්ක.
ආයෙ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.